අපේ වයසට ගියාම කියන අවුරුදු 20ක් වගේ වෙනකොට ඔය ස්පෝර්ට් කාර් එකකින් පදින්න ලාන්ස් එකක් පදින්න සිවික් එකක් නම් ස්පෝර්ට් නෙවෙයි සිවික් ටයිප් ආර් එකක් වගේ පදින්න උත්සාහ කරන්න මස්ටෑන්ග් එකක් පදින්න GTR එකක් කවුරු හරි කවුරු පදින්න ෆෙරාරි එකක් පදින්න ඊට තියාගන්න පදින්න ඕනේ කාලේ පැද්දෙන දරම මොකද වෙන්නේ අවුරුදු 40ක් විතර වෙනකොට පදින්න බෑනේ එතකොට මොකද වෙන්නේ එතකොට ඇරියස් තියෙනවා පදිනෝන් දැක්කම හින්ද බෑ මේක කුත් ගහලා එන අවුල් ජීවිතේ ඇරියස් තියාගන්න එපා ඒකට Facebook වලින් කොටන කට්ටිය ඉන්නේ මේ වාහනේ මොකද්ද මේ ගහලා තියෙන්නේ ඇයි මේක මේ කහ පාට කරේ ඇයි රතු පාට කරේ ඇයි මේක ස්ටිකර් කරේ ඒ ජීවිතේ ඇරියස් ඒ ඇරියස් එන්නේ තමයි කරන්න ඕනේ දවස්වල ඒක කරේ නැති වුණාම ලස්සනට ඉන්න ඕනේ කියලා ලස්සන ඇදලා ඉන්නකොට ජිම් එකට යන්න පුළුවන් තරම් ජිම් එකට යන්න තව ටික කාලයක් ගියාම කැම්පස් ඒවා ඉවර වෙලා ලස්සන නැග හදාගෙන ඉන්න ලසන්ස් එකේ ඉන්නේ අපිට නම් වෙලාවක් නැහැ ඇත්තට මම ඒ කාලේ කැම්පස් ඉන්න කාලේ ජිම් ගිහිල්ලා තියෙනවා දැන් වෙලාවක් නැහැ එහෙම ඉන්න පුළුවන් කාලේ යන්න එහෙම නැතිව ඔයාලා ටික කාලයක් ගිහිල්ලා අවුරුදු 30ක් 40ක් වුණාට පස්සේ බඩේ හැම හිල්ලා කාර දරල් එල්ලුනහම මොකද වෙන්නේ? අර ජිම් යනකොට පෙන්වන්න බෑ. මේ මුකුන්ද මෙහෙම ගවල් ලොක් කරගෙන මෙහෙම යන්නේ කිය. එහෙනම් ආතල් දිදින්න. එහෙම ආතල් දිනු කෙල්ල වුණාම ලස්සන අදින්න. තව අවුරුදු කිහිපයක් ගියාම ඇරියස් කවර් කරගන්න වුණාම තමයි මේ ලස්සන නැදගෙන කෙල්ල දිහා බලාගෙන අර බලපන් අර කිය මේක. කිය. ඔව්. ලස්සන අදින්න ඕන කාලේ ලස්සන අදින්න. ලස්සන වාහනයක් පදින්න ඕන කාලේ පදින්න හැබැයි මතක තියාගන්න තමන්ගේ ජීවිතේට වටිනාකමක් තමන්ට තියනවට වඩා දෙමව්පියන්ට තියෙනවා කියන්නේ. ඒ වටිනාකම දැනගෙන ලස්සන දින්න. නැත්තම් ඇරියස් හැදෙන්නේ නැහැ.